සමහර ආදර කතා තියෙනවා හමුවීම ලස්සන වුණාට වෙන්නේ මුළු ජීවිතයක්ම අලු කරලා දාන. ඉතින් මේ වගේ ලස්සන කතාවක් අදත් මම ඔයාලට අරගෙන ආවා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද කතාවට යමු. ඈත දුෂ්කර ගමක නිහඬ වටපිටාවක හැදුණු වැඩුණු ඈ නමින් සෙම්නුරේ. වයස අවුරුදු 22ක මේ සුන්දර කෙල්ල මුළු ලෝකයම උනේ ඇගේ අම්මයි අප්පච්චි. දුප්පත්කම ජීවිතය වට කරගෙන තිබුණත් ඒ දෙන්න සෙනුරිට දුන්නේ රජ කුමාරියෙක්ට වගේ ආදරයක්. තමන්ට නොකා නොබී හරි ඇයට උගන්වන්න ඒ දෙමව්පියන් උපරිමයෙන් උත්සාහ වුණා. උසස් පෙළ වෙනකන් විතරක් ඉගෙන ගත්ත සෙනුරි පවුලේ බර සැහැල්ලු කරන්න හිතාගෙන නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාවකට ආව හීන ගොඩක් හිතේ තියාගෙන. නගරයේ කාර්යබහුල පරිසරය ඇයට නුහුරු වුණත් ඇගේ අහිංසකම සහ කාර්යක්ෂමතාවය කාගේ අවධානය දිනාගත්තා. විශේෂයෙන්ම ඒ ආයතනයේ සේවය කරපු කවින්ගේ. කවින් කියන්නේ කවුරුත් ආකර්ෂණය වන රූපයක් තිබුණු ඒ වගේම ටිකක් නිහඬ තරුණයෙක්. සෙනුරගේ මේ ගැමි අහිංසකකමට කවින්ගේ හිත ඇදිලා ගියේ නොදැනීම. දවසින් දවස ඔවුන් අතර බැඳීම ශක්තිමත් වුණා. සෙනුරි, ඔයා දන්නේ ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මට මුළු ජීවිත කාලෙම වුණත් ඉන්න පුළුවන්. කවින් එහෙම කියද්දී සෙනුරුගේ ලා රෝස පාට කම්මුන් ලැජ්ජාවෙන් රතු වුණා. දෙන්න හොරෙන් හමු වෙන්න පටන් ගත්තා. නගරයේ තනියම හිටපු සෙනුරිට කවින් කියන්නේ තවත් එක් පිරිමියෙක් නෙමෙයි. ඇගේ මුළු ලෝකයම. හවස යාමේ හුදකලා උද්‍යානවල වැවරවුම ඇවිද යද්දී කවින් සෙනුරුගේ අත තදින් අල්ලගත්තේ කවදාවත් අතහරින්න නැති ගානට. ඒ උණුසුම් ස්පර්ශය සෙනුරිව ආදරයෙන් මත් කළා. කවින්, අපි ඉක්මනට බඳිමු. මට දැන් මේ හැමෝටම හොරෙන් ආදරේ කරලා ඇති වෙලා. දවසක් සෙනුරි කවින්ගේ පපුවට හිස තියාගෙන මිමිනුවා. නමුත් කවින් ඒ හැම වෙලාවකම කළේ ඒ ප්‍රශ්නය මගහැරපු එක. තව ටිකක් කල් යමු සෙනුරි. අපිට හදිස්සියක් නෑනේ. මට තව වැඩ ටිකක් තියෙනවා. ලෑස්ති කරගන්න. කවින්ගේ මුවින් පිට වුණේ ඒ වගේ අඩමාන උත්තර විතරමයි. දවසක් හවසෙල දෙන්න තනියම හමු වුණු මොහොතක කවින් සෙනුරිව තමන්ගේ සිරුරට තද කරගත්තා. ඔහුගේ හුස්ම වැටෙන වේගය වෙනස් වෙලා තිබුණා. සෙනුරි, මට ආව බඳින්න කලින් මට ඔයත් එක්ක එකට ඉන්න ඕනේ. මට ඔයාව ඕනේ සෙනුරි. කවින්ගේ දැස් ආශාවෙන් සහ වේදනාවෙන් පිරලා තිබුණා. ඔහු සෙනුරිගේ ගෙල්ල පෙදෙස සිප ගන්න හැදුවා. නමුත් සෙනුරි ගැස්සිලා පිටුපසට වුණා. ඇගේ සාම්ප්‍රදායික ගැමි හැදියාව ඒකට ඉඩ දුන්නේ නැහැ. බෑ කවින්, මට ඒක කරන්න බෑ. අපි බැන්දට පස්සේ ඔයාට මාව අයිති වෙනවා. ඒත් ඊට කලින් මට මෙහෙම වෙන්න බෑ. සෙනුරුගේ දෑස් කඳුලින් පිරුණා. ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක කවින් ගොඩාක් වෙනස් වුණා. දෙන්න අතර තිබුණු ඒ ලස්සන ආදරේ ඇතුළට ලොකු හිස්තැනක් ආවා. කවින් සෙනුරුගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. කතා කරන එක, මැසේජ් කරන එක මේ සේරම අඩු වුණා. කවින්ට සෙනුරි නැතුවත් බෑ. ඒත් ඔහු සෙනුරිගෙන් පුදුමාකාර විදිහට දුරස් වුණා. අන්තිමට සෙනුරි වැඩ ඇරිලා ගෙදර ගියාද කියලා බලන්නවත් කවින් කෝල් එකක් දුන්නේ නැහැ. මේ නොසලකා හැරීම සෙනුරිට දරා ගන්න බැරි වුණා.
ඇය තේරුම් ගත්ත කවින් තමන්ට ආදරය කරලා තියෙන්නේ සිරුරට විතරයි කියලා. හිතේ ඇති වුණු කලකිරීම සහ තුවාලය නිසාම සෙනුරි කාටවත් නොකියම ඔෆිස් යන එක නතර කළා. රැකියාවෙන් අයින් වුණා. සෙනුරි ඔෆිස් එකේ නැති බව දකිද්දී කවින්ට පිස්සු වගේ වුණා. ඔහු ඇයට 100,000 වාරයක් කෝල් කරත් සෙනුරි ඒ හැම දෙයක්ම මගහැරියා. කවින්ගෙන් බේරෙන්නත් තමන්ගේ පවුල ගොඩ ගන්නත් හිතාගෙන සෙනුරි ලොකු තීරණයක් ගත්තා. ඒ ලංකාව අතහැරලා යන්න. ඇය සේරටම හොරෙන් ජපන් භාෂාව ඉගෙන ගත්තා. නෑදෑයන්ගෙන් සහ දන්න කියන අයගෙන් ලොකු මුදලක් ණයට අරගෙන ජපානයට යන්න ස්ටුඩන්ට් වීසා සකස් කරගත්තා. මේ කිසිම දෙයක් කවින් දැනගෙන හිටියේ නෑ. අන්තිමේදී කවින්ට කිසිම ඉඟියක්වත් නොතබා සෙනුරි ජපානයේ බලා පියාසර කළා. කවින් ඇයව සොයාගන්න බැරිව පිස්සෙක් වගේ දඟලද්දී සෙනුරි ඒ වෙනකොටත් ලංකාවෙන් ගොඩාක් ඈතට ගිහින් ඉවර වෙලා තිබුණා. ජපානයට ගිය සෙනුරි තමන්ගේ පරණ සින්පත් සමාජ මාධ්‍ය ගිණි ඔක්කොම නතර කරලා කවින්ට ඇයව සම්බන්ධ කරගන්න තිබුණු හැම මගක්ම අවහිර කළා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ හිටපු ඇගේ අම්මයි අප්පච්චි තමන්ගේ ගේ දොර පවා විකුණලා කවින්ට සොයාගත නොහැකි දුර පළාතකට පදිංචියට ගියා. කවින් අන්තිමේදී සෙනුරිගේ ගෙදර හොයාගෙන යද්දී එතන හිටියේ වෙනත් පිරිසක්. ඒ අය ගේ විකුණලා ගියා මල්ලි. දැන් මාසෙකට වඩා වෙනවා. අසල්වැසියෙක් කියද්දී කවින්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා. ඇය තමන්ව මේ තරම් දරුණු විදියට මගහැරියේ ඇයි කියලා කවින්ට හිතා ගන්න බැරි වුණා. මානසික වැඳ වැටුණු කවින් රැකියාවත් අතහැරලා කෑම බීම පවා නැතුව රැවුල කොණ්ඩේ වවාගෙන පිස්සෙක් වගේ පාරවල් පුරා ඇවිදින්න ගත්තා. නමුත් කාලය හිමින් ගෙවී ගියා. වසරකට පමණ පස්සේ සෙනුරි ජපානයේදී වෙනත් තරුණියෙකු සමග සමීප වුණා. ඇය තනියම විඳපු දුකට පාළුවට ඔහු සෙවණක් වුණා. ඔවුන් දෙදෙනා එකට ජීවත් වෙන්න පටන් ගත්තා. දවසක් ඒ තරුණයා සෙනුරිත් එක්ක ගත්ත ආදරණීය ෆොටෝ එකක් Facebook එකට අප්ලෝඩ් කළා. ලංකාවේ ඉඳන් අහම්බෙන් මේ ඡායාරූපය දකින කවින්ගේ පපුව පැලිලා යන්න වුණා. තමන්ව විනාශ කරලා වෙනත් පිරිමියෙක්ගේ තුරුලට වෙලා hina වෙන සෙනුරිව දැක්කම කවින්ට ඇති වුණේ දරාගත නොහැකි වේදනාවක් සහ මහා වෛරයක්. ඔහු කාමරයේ තිබුණු බඩු මුට්ටු පොළවේ ගසමින් මහා ලතෝනියක් තැබුණා. ඒ වගේම ඇඬුවා. උඹ මාව පන්න පිටින් මැරුව සෙනුරි. මං ඔබට වෙන එකෙක් එක්ක ඉන්න දෙන්නේ නැහැ. මං ඔබලව මරනවා. වෛරයෙන් නන්ද වුණු කවින් අර ජපානයේ ඉන්න තරුණයාගේ Facebook ගිණුම හරහා සෙනුරිට සහ ඌට මරණීය තර්ජනය එල්ල කරන්න ගත්තා. නමුත් ජපානයේ සතුටින් හිටපු ඒ දෙන්නා මේ ලංකාවේ ඉන්න පිස්සෙක්ගේ තර්ජනය කියලා හිතලා ඒව ගණන් ගත්තේ නැහැ. නමුත් කවින් නිකන් හිටියේ නැහැ. ඔහු තමන් සතු අවසන් සතියත් වේදන් කරලා විසිට් වීසා හදාගෙන ජපානයට ආවා. ඔහුගේ හිතේ තිබුණ එකම එක අරමුණක් විතරයි. දෙකෙන් එකක් බේර ගන්නව සෙනුරිව මරණව කියන චේතනාව විතරයි. ජපානයට ආවත් සෙනුරි ඉන්න තැනක් හොයාගන්න එක ලේසි වුණේ නෑ. කවින් ජපානයේ වේදි පුරා ඇයව සොයමින් ඇවිද්දා. මේ අතරතුර සෙනුරිට ආරංචි වුණා කවින් ජපානයට ඇවිත් ඉන්නවා කියලා. ඒක අහපු සෙනුරි බය වුණා. ඇය ගොඩාක් පරිස්සමින් ජීවත් වෙන්න උත්සාහ කළා.
නමුත් දෛවය වෙනස්ම සූදුවක නිරත වුණා. කවින් කොහොම හරි සෙනුරිගේ යෙහෙලියක් මාර්ගයෙන් සෙනුරි සහ ඇගේ අලුත් සහකරු ඉන්න කාමරය හොයාගත්තා. දවසක් සෙනුරි කාමරේ තනියම ඉන්න වෙලාවක දොර විවෘත කරගෙන කවින් ඇතුළට කඩා වැදුනා. කවින්ගේ ඇස් රතු වෙලා තිබුණා. දරුණු පෙනුමක් තිබුණා. කවින් සෙනුරි බයෙන් ගැහෙන්න ගත්තා. කවින්ට තමන් පාලනය කරගන්න බැරි වුණා. වෛරය සහ ආදරය එකට මුසු වෙලා ඔහු සෙනුරිට දරුණු විදිහට පහර දෙන්න ගත්තා. සෙනුරි බිම ඇඳ වැටෙද්දී ඇගේ කෙස් වැටියෙන් ඇඳපු කවින් ඇයට දිගින් දිගටම ගැහුවා. සෙනුරි කෑ ගැහුවා, හැඬුවා. නමුත් එකපාරටම කවින් සෙනුරිව බිම දාලා ඇය අසලම දන ගහලා මහා හයියෙන් අඬන්න ගත්තා. ඔහු සෙනුරිගේ කකුල් දෙක බදා ගත්තා. මට බෑ සෙනුරි, මට ඔයා නැතුව ඉන්න බෑ. මට මැරෙන්න වෙලා තියෙන්නේ. ඇයි ඔයා මාව දාලා ආවේ? මට ඔයාව ඕනේ. කවින් පොඩි එකෙක් වගේ අඬන්න වුණා. සෙනුරිගේ හිත ඒ කඳුළු වලින් දිය වෙලා ගියා. ඇයත් කඳුළු වක් කරමින් කවින්ව බදාගත්තා. මම මෙහෙ ආවේ ඔයා නිසයි කවින්. ඇයි ඔයා මට ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ? මට ඔයාව බඳින්න බෑ. ඒත් මං ඔයාට ආදරෙයි. මටත් ඔයා නැතුව ඉන්න බෑ. සෙනුරි කවින්ව බදාගෙන වැළපුණා. එදා රෑ සෙනුරි තමන්ගේ අලුත් සහකරු එන්න කලින් කවින් එක්කම ඒ කාමරයෙන් පැනලා ගියා. හරියට පරණ පෙම්වතුන් වගේ දෙන්නා එකට ජීවත් වෙන්න තැනකට ආවා වගේ. දැන් ඔවුන් දෙදෙන ජපානයේ කුඩා කාමරයක තනි වෙලා. පරණ ආදරය ආයෙමත් අලුත් වෙලා වගේ. කවින් සෙනුරි දෙස බලා හිටියේ පුදුමාකාර ආශාවකින් සහ වේදනාවකින්. සෙනුරි සෙමින් කවින් අසලට ආවා. ඇගේ ඇස්වල තිබුණු පසුතැවීමක්. කවින් මට සමා වෙන්න. මං දැන් පිරිසිදු කෙනෙක් නෙමෙයි. මම වෙන කෙනෙක් එක්ක හිටියා. ඒත් මට දැන් ඔයා එක්ක ඉන්න ඕනේ. මාව අයිති කරගන්න කවින්. සෙනුරි කවින්ගේ මුහුණ අත් දෙකෙන් අල්ලගෙන කෙවුවා. ඒ කතාව අහපු කවින්ගේ හදවත පෑරුණා. ඔහු මහා හයියෙන් කෑ ගහලා ඇඬුවා. ඒ ඇඬුම ඇතුලේ තිබුණ දරා ගන්න බැරි අසරණකමක්. සෙනුරි තව දුරටත් බලා හිටියේ නෑ. ඇය කවින්ට තිබුණු ආදරය සහ රාගය නිසාම ඇගේ සිරුර වසා තිබු ගවුම සිපර් එක හැමින් පහළට දැම්මා. ගවුම සෙමින් ඇගේ හුරහිසින් මතින් ගිලිහි බිමට වැටුණා. ඇය තමන්ගේ මුළු සිරුරින්ම කවින් වෙනුවෙන් නිරාවරණය කළා. කවින්ගේ අකමැත්තෙන් වගේ ඇය ඔහුව ඇද මතට ඇදලා ගත්තේ බලෙන්ම වගේ. කවින් සෙනුරිගේ සිරුර මත පතිත වුණා. ඔවුන්ගේ දෙතොල් එකිනෙකට යාවුනේ මහා පිපාසිතයන් වගේ. කවින් සෙනුරිගේ මුළු සිරුරම සිප ගනිමින් ඇයව තමන්ගේ සිරුරට තද කරගත්තා. ඒ ස්පර්ශයෙන් සෙනුරිව රාගයෙන් මත් කළත් ඇයට එක දෙයක් තේරුණා. කවින්ගේ මේ හැසිරීම පිටුපස තියෙන්නේ සතුටක් නෙමෙයි ජීවිතේම නැති වුණු මහා බරපතල දුකක් කියලා ඇයට දැනුණා. ආදරයෙන් සහ රාගයෙන් මත්තුනේ රාත්‍රියේ ඇඳ මත කිඳිරි ගාමින් සිටි කවින් එකපාරටම සෙනුරිගේ මුහුණ දෙස බැලුවා. ඔහුගේ ඇස්වලින් කඳුළු කැට කම්මුල් දිගේ බේරිලා වැටුණා. සෙනුරි මට සමා වෙන්න. එදා මං ඔයාට මාව බඳින්න කලින් එකට ඉන්න කතා කළේ මගේ සල්ලාල කමට නෙමෙයි. කවින්ගේ හඬ වෙවුලන්න වුණා. එහෙනම් ඇයි කවින්? ඇයි මාව විනාශ කළේ? සෙනුරි ඇඬුවා. මට ලියුකේමියාව තියෙනවා සෙනුරි. මං දන්නවා මම හැමදාම ජීවත් වෙන්නේ නැහැ කියලා. මට මැරෙන්න කලින් මගේ පණ වගේ ආදරය කරපු ඔයාව මගේ කරගන්න විතරයි මට ඕන වුණේ. මට ඔයාව බඳින්න බැරි වුණේ ඒකයි. කවින් මහා හයියෙන් හඬන්න වුණා.
සෙනුරිට හිතා ගන්න බැරි වුණා. මුළු ලෝකයම කැරකෙනා වගේ ඇයට දැනුණා. දෙයියනේ ඇයි ඔයා මට ඒක නොකිව්වේ? සෙනුරි තමන්ගේ පපුවට ගස ගනිමින් කවින්ගේ පපුවට අත්වලින් ගසමින් මහා හයියෙන් කෑ ගැසුවා. ඇගේ හිතේ තිබුණු දුක, වේදනාව, පසුතැවීම සේරම එකතු වෙලා ඇය කවින්ට ගසමින් නැවතත් ඔහුව වැළඳ ගනිමින් ඒ කාමරය ඇතුළේ ආයෙමත් රාගයෙන් සහ වේදනාවෙන් මත් වුණා. ඔවුන්ගේ කඳුළු එකිනෙකාගේ සිරුර මත තෙත් වුණා. නමුත් ඒ ආවේගශීලී ආදරය අතරතුර කවින්ට දරා ගන්න බැරි වුණා. ඔහුගේ ශරීරය දුර්වල වුණා. සෙනුරි භීතියෙන් බලා සිටිද්දිම කවින්ගේ නාසයෙන් සහ කටින් අධික ලෙස ලේ ගලන්න පටන් ගත්තා. කවින් අනේ මගේ රත්තරන් මොකද මේ? සෙනුරි කෑ ගැහුවා. ඇය වහාම රෙදි කැබැල්ලක් අරන් ලේ පිසි දැමුවත් ලේ ගැලීම නතර වුණේ නැහැ. සෙනුරි මහා හයියෙන් කෑ ගහලා අසල්වැසියන්ගෙන් උදව්වෙන් කවින්න හොස්පිටල් එකට අරන් යන්න ලෑස්ති වුණා. කවින්න රෝහල් අතේට දාද්දී ඔහුගේ තත්ත්වය ගොඩාක් අසාධ්‍ය වෙලා තිබුණා. රෝහලට යන අතරතුර කවින් සෙනුරුගේ අත තදින් අල්ලාගෙන හිටියා. ඔහුගේ ඇස් වලින් කඳුළු කැට ගෙඩි පිටින් කම්මුල් දිගේ පහළට වැටුණා. ඔහු සෙනුරි දෙස බලා අවසන් වරට hina වෙන්න උත්සාහ කළා. සෙනුරුගේ අත මත තිබුණු කවින්ගේ අතේ පණ නැති වී ගියා. ඔහුගේ ඇස් පිය වුණා. කවින් මෙලොව හැරගොස් තිබුණා. කවින් සෙනුරුගේ මරලතෝනිය මුළු රෝහල් රථය පුලා දෝංකාර දුන්නා. කවින්ගේ මරණයත් එක්ක සෙනුරිට තමන් කවුද ඉන්නේ කොහේද කියලා අමතක වුණා. ඇයට ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් ඉතුරු වුණේ නැහැ. තමන් නිසා කවින් විඳපු දුක ඇයට දරා ගන්න බැරි වුණා. පිස්සියෙක් වගේ ඇය රෝහලින් එළියට බැස්සා. ජපානයේ කාර්ය බහුල මහා මාර්ගයක් දිගේ කඳුළු පිරුණු දෑසින් සිහියක් නොමැතිව සෙනුරි ඉදිරියට ඇවිදගෙන ගියා. ඇගේ කන්වලට ඇහුණේ කවින්ගේ හැඬ විතරයි. එකපාරට මහා ශබ්දයක් ඇහුණා. වේගයෙන් පැමිණි විශාල වාහනයක් සෙනුරිගේ ඇඟ මතින් ඇදී ගියා. මුළු පාර පුරාම ලේ විසිවී ගියා. කවින් මියගිය ඒ අවාසනාවන්ත දවසේම සෙනුරිත් මේ ලෝකයෙන් සමුගත්තා. ආදරය වෙනුවෙන් වෛර කරපු වෛරය ඇතුළේ මහා ආදරයක් හංගන් හිටපු ඒ ආදර කතාව ජපානයේ හුදකලා මහා මාර්ගයක් මත ලේ තටාකයකින් අවසන් වුණා.